Hello guys, ඉතින් අදත් වෙල්කම් කියලා පිළිගන්න මෙසල් ටෙක්නොලොජි YouTube channel එකේ අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ ෆෝන් එකේ තියෙන contact ටික ඔයාලගේ Gmail එකට ලේසියෙන්ම save කරගන්න කියලා. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති මේකෙන් අපිට වැදගත් වෙන දේ මොකක්ද කියලා. හරි, ඉතින් මම ඔයාලට කියන්නම්. ඉතින් මේ දෙකෙන් ඔයාලට වැදගත් වෙන කියන්නේ benefit එකක් තියෙනවා. ඒක මොකක්ද දන්නවද? දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරන පරණ ෆෝන් එක නැතුව ඔයගොල්ලෝ අලුත් ෆෝන් එකකට මාරුණා කියමු. ඉතින් මෙන්න මේ අලුත් ෆෝන් එකට මාරුණාට පස්සේ ඔයාලගේ කලින් ෆෝන් එකේ තිබ්බ contact ටික ඔයාලට කියන්නේ අලුත් ෆෝන් එකට ගන්න ඕනනේ. ඒ කියන්නේ දැන් කලින් ෆෝන් එකේ ඔයාලා save කරලා තිබ්බ ඔයාලගේ contact ඔක්කොම ඔයගොල්ලන්ගේ අලුත් ෆෝන් එකට ගන්න ඕනේ. ඉතින් මේ දේ කරන්න ඔයාලට ලේසි විදියක් තමයි ඔයාලගේ contact ටික ඔයාලගේ Gmail එකට save කරන එක. ඉතින් ඒකෙන් ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ Gmail එකට contact එක save කරාට පස්සේ ඒ Gmail එක ඔයාගේ අලුත් අර ෆෝන් එකට add කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙන් ඔයාලගේ පරණ ෆෝන් එකේ තිබ්බ contact ටික ඔයාලගේ අලුත් ෆෝන් එකට ලේසියෙන්ම add කරගන්න. ඉතින් මෙන්න මේ දේ තමයි අපි අපේ වීඩියෝ එකකට කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක්වත් වීඩියෝ එක skip කරගන්න එපා. ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම කියලා පහළ තියෙන bell icon එක click කරලා අපේ channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි guys, ඉතින් අපි දැන් කරන්න යන්නේ අපේ ෆෝන් එකේ තියෙන contact ටික අපේ ෆෝන් එකේ තියෙන Gmail එකට save කරලා ඒ Gmail එක වෙන ෆෝන් එකකට එමන් නැත්නම් අලුත් ෆෝන් එකකට add කරලා අන්න ඒකෙන් ඒ contact ටික අපේ ෆෝන් එකට save කරගන්න විදිය ගැන. හරි guys, ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ Gmail application එකට ඔයාලා යන්න ඕනේ. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩම තියෙනවා icon එකත් එක්ක ඔයගොල්ලන්ගේ Gmail account set එක. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා ඔයගොල්ලෝගේ account එක select කරගන්න ඕනේ. ඔයගොල්ලෝ contact save කරගන්න ඕනේ මොන Gmail account එකකටද කියලා. හරි, ඉතින් ඔන්න මම account එකක් select කරගත්තා. ඉතින් එතකොට මේ account එකට තමයි මගේ contact ටික මම save කරන්නේ. හරි, දැන් ඉතින් ඔයාලා account එක select කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩ තියෙනවා අර විදියට icon එකක්. ඒ icon එක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් manage your Google account කියලා තියෙනවා. මෙන්න මේක ඔයාලා touch කරන්න ඕනේ. හරි, ඉතින් ඔන්න අපි අපේ Google account එකට ආවා. ඉතින් Google account එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ පොඩ්ඩක් දකුණු පැත්තට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් people and sharing කියලා තියෙනවා. මෙන්න මේක ඔයාලා touch කරන්න ඕන. හරි guys, ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් screen එකේ පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් contact info from your devices කියලා තියෙනවා. අන්න ඒක ඔයාලා touch කරන්න ඕන. හරි guys, ඉතින් ඊළඟට ඔයාලා උඩම තියෙනවා මෙතන බලා ගන්න පුළුවන් save contact info from your sign in devices කියලා. මෙන්න මෙතන පොඩි බාය එකක් තියෙනවා ඔයාලට පේනවා දකුණු අත පැත්තේ. මෙන්න මේක off වෙලා තියෙන. ඉතින් මේක ඔයාලා on කරගන්න ඕන. හරි, ඉතින් ඊට පස්සේ ඔයාලා යන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ contact කියන application එකට. ඉතින් මෙන්න මේ contact කියන application එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ දැනට තියෙන ඔක්කොම contact ටික මෙතන තියෙනවා. ඉතින් ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේ contact එකේ setting වලට යන එක. ඉතින් මේ setting වලට යන එක එක ෆෝන් එකේ කියන්නේ ෆෝන් එකකින් ෆෝන් එකට වෙනස් වෙන්න පුළුවන්. දැන් මගේ තියෙන Xiaomi ෆෝන් එකකින්ද මේ ෆෝන් එකේ මේක තියෙන්නේ මේ යට තියෙන fix and manage කියන එක. ඉතින් ඔයාලගේ සමහරක් වෙලාවට මෙතන උඩ ඔයාලට පේනවා මම අත පැත්තේ ඉටි කැලි තුනක් තියෙනවා. මේකෙන් ගිහලා setting වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ dot තුන click කරලා setting වලට යන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ ෆෝන් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඔයාලා මේ contact එකට ගියාට පස්සේ ඔයාලා මේකේ setting වලට යන්න ඕන. හරි, ඉතින් මගේ contact setting තියෙන මෙතන යට තියෙන fix and manage කියන එක. ඉතින් මම ඒක දැන් touch කරනවා. ඉතින් ඔයාලගේ phone එකෙත් contact setting තියෙන තැනට ඔයාලා කොහොම හරි මෙතනින් application එකට ගියාට පස්සේ ඔයාලා එතනින් setting තියෙන තැනට යන්න ඕන. හරි, ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතන ඇති export කියලා. දැන් මගේ තියෙන මෙතන export to file කියලා. දැන් ඔයාලට මේක නැතිවල සමහරකට ඔයාලට export කියලා තියෙනවා. ඔයාලා මෙන්න මේ export කියලා තිබ්බොත් මෙන්න මේ export කියන කොට ඔයාලා touch කරන්න ඕන. හරි, ඉතින් ඊළඟට මෙතනින් අපිට කරන්න තියෙන්නේ අපේ contact එක export කරන්න ඕන කොතනද කියලා මෙතනින් අහන්න. ඉතින් දැන් ඔයාලගේ phone එකේ සමහරකට මෙහෙම එකක් එන්නේ නැතුව ඔයාලගේ එක්ක SD card එක හරි එහෙම නැත්නම් ඔයාලගේ phone එකේ storage එකට හරි මේ contact එක export කරන්න. ඉතින් එහෙම આવොත් ඔයාලට පුළුවන් ඒක එතනින් contact එක එතෙන්ට ඔයාලගේ phone එකේ කොතෙන්ට හරි contact එක export කරන්න. දැන් මගේ මෙහෙම එකක් එන නිසා මට මෙතනින් mail එකක් select කරලා මට ඊට පස්සේ තමයි contact එක මගේ phone එකට හරි කොහෙට හරි export කරන්න වෙන්නේ. හරි guys, ඉතින් ඊළඟට යට තියෙන export කියලා button එකක් මෙන්න මේක ඔයාලා touch කරන්න ඕන. හරි guys, ඉතින් ඊළඟට මම ඔයාලට කලින් කිව්වා වගේ දැන් තියෙන්නේ අපේ මෙන්න මේ contact කියන file එක අපේ phone එකට හරි එහෙම නැත්නම් අපේ SD card එකට හරි කොහෙට හරි මේක save කරගන්න. ඉතින් මම දැන් මගේ contact file එක මගේ phone එකට මම save කරගන්නවා. ඉතින් ඔයාලටත් තියෙන්නේ මම කලින් කිව්වා වගේ ඔයාලගේ මෙන්න මේ contact කියන file එක ඔයාලගේ phone එකේ කොහෙට හරි save කරගන්න. හරි, ඉතින් දැන් ඔයාලට තියෙන්නේ එතනින් back කරලා ආපහු ඔයාලගේ Gmail account එකට යන එක. ඉතින් ඊට පස්සේ කලින් වගේම තමයි මෙතනින් ඔයාලා manage your Google account එකට ගිහිල්ලා ඒක ඔයාලා people and sharing කියලා ඔයාලට මතක ඇති අපි කලින් එකක් ගියා. අන්න ඒකට ඔයාලා යන්න ඕන. ඉතින් ඒකේ පොඩ්ඩක් පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා contact කියලා. මෙන්න මේ contact කියන එක ඔයාලා touch කරන්න ඕන. හරි, ඉතින් ඊට පස්සේ මේ විදිහට මේක load කරලා ඔයාලට බලා ගන්න පුළුවන් අලුත් tab එකක් ඔයාලට open වෙවි. හරි, ඉතින් මගේ contact ටික මම මේ වෙනකොටත් මේකට add කරගෙන තියෙන. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මේ Gmail එකට අපේ contact ටික add කරගන්නේ කියලා. හරි, ඉතින් ඔයාලට මෙතන පේනවා මේකේ වම් අත පැත්තේ උඩම තියෙන පොඩි ඉරි කැලි තුනක්. මෙන්න මේ ඉරි කැලි තුන ඔයාලා touch කරන්න ඕන. හරි, ඉතින් ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා import කියලා. මෙන්න මේ import කියන එකට ඔයාලා අපව touch කරන්න ඕන. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන නිල් පාට බටන් එකක් එක select file කියලා තියෙනවා. මෙන්න මේ select file කියන එක ඔයාලා touch කරන්න ඕන.
හරි ඉතින් ඊළඟට මෙතන ෆයිල්ස් කියන එක ටච් කරලා ඔයාලට මතක ඇති ඔයාලා කලින් contact කියන ෆයිල් එකක් ඔයාලගේ ෆෝන් එකට සේව් කරා. අන්නේ contact කියන ෆයිල් එක සේව් කරපු තැනට ඔයාලා යන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ contact ෆයිල් එක select කරලා ඔයාලට මෙතෙන්ට import කරන්න. ඉතින් මම දැන්ටවත් මගේ contact එක මෙතෙන්ට import කරලා තියෙන හින්දා මට මේක import කරන්න විදියක් නැහැ. ඉතින් ඔයාලට තියෙන්නේ අර ඔයාලා සේව් කරපු contact ෆයිල් එක select කරලා මෙතෙන්ට import කරන්න. ඉතින් ඔයාලගේ ෆයිල් එක import කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ contact එක ඔයාලගේ Gmail එකට save වෙනවා. හරි guys ඉතින් දැන් අපි කලින් කතා කරේ අපේ contact එක අපේ Gmail එකට save කරගන්නේ කොහොමද කියන්නේ. ඉතින් දැන් අපි කතා කරමු අපි දැන් අලුත් ෆෝන් එකකට මාරු වුණාට පස්සේ මේ ෆෝන් එකට අපේ පරණ ෆෝන් එකේ තිබ්බ contact එක මේ Gmail එක හරහා ගන්න කොහොමද කියලා. Nice. හරි guys ඉතින් ඔයාලට මතක ඇතිනේ අපි කලින් contact file කියලා ෆයිල් එකක් ඔයාලගේ කලින් ෆෝන් එකට save කරා. අන්නේ save කරපු ෆයිල් එක ඔයාලා දැන් ඔයාලා ගාව තියෙනුනේ අලුත් ෆෝන් එකක්. අන්නේ අලුත් ෆෝන් එකට ඔයාලා ඒක share කරන්න ඕනේ. ඒක Bluetooth හරි Gmail හරි WhatsApp හරි ඔයාලා ගාව තියෙන මොකක් හරි විදියකට ඔයාලා මේ ෆයිල් එක ඔයාලගේ අලුතින් ගත්ත ෆෝන් එකට ඔයාලා share කරන්න ඕන. හරි ඉතින් ඔන්න මම මේ ෆයිල් එක මගේ කියන්නේ WhatsApp එක use කරලා මම මගේ අලුත් ෆෝන් එකට share කරනවා. ඉතින් ඔයාලත් ඔයාලා ගාව තියෙන මොකක් හරි විදියකට ඔයාලා මේ ෆයිල් එක ඔයාලගේ කියන්නේ අලුතින් ගත්ත ෆෝන් එකට ඔයාලා ඒක share කරන්න ඕන. හරි guys ඉතින් ඔන්න මම මගේ අලුත් ෆෝන් එකට මාරු වුණා. ඉතින් ඔයාලටත් තියෙන්නේ දැන් ඔයාලගේ අලුත් ෆෝන් එකට මාරු වෙන්න. හරි guys ඉතින් ඊට පස්සේ දැන් ඔයාලට ඔයාලගේ පරණ ෆෝන් එකෙන් මේකට ඔයගොල්ලෝ අර ෆයිල් එක share කරානේ. අන්නේ ෆයිල් එක ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ අලුත් ෆෝන් එකට save කරගන්න ඕන. හරි ඉතින් දැන් ඔයාලගේ ෆෝන් එකේ Gmail එකට යන්න ඕන. Gmail එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ දකුණු අත පැත්ත උඩම තියෙනවා පොඩි icon එකක්. ඒක touch කරාට පස්සේ ඔයාලට මෙතන යටම තියෙනවා add the account කියලා. ඉතින් ඒක touch කරලා ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ contact එක save කරගන්න ඕන Gmail එක මෙතෙන්ට add කරගන්න. ඉතින් ඔයාලට තියෙන්නේ Gmail එකේ password එක මෙතෙන්ට දීලා ඒ Gmail එක මෙතෙන්ට add කරගන්න. ඉතින් ඔයාලට password එක අමතක නම් ඔයාලට මම කලින් වීඩියෝ එකක් දාලා ඉතින් Gmail එකේ password එක අමතක නම් අපි ඒක කොහොමද recovery කරගන්නේ කියලා. ඉතින් ඔයාලට password එක අමතක නම් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් ගිහලා බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්ට Gmail එකයි password එකයි දීලා ඒක මෙතෙන්ට add කරගන්න. හරි ඉතින් ඔයාලා Gmail එක add කරගත්තට පස්සේ ඉතින් කලින් වගේම තමයි එතන තියෙන manage your Google account කියලා. ඒකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට තියෙනවා දකුණු පැත්තේ පොඩ්ඩක් යනකොට people and sharing කියලා. අන්න ඒකට ඔයාලා යන්න ඕන. ඉතින් ඒකට ගියාට පස්සේ ඒකේ පොඩ්ඩක් පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් contact කියලා තියෙනවා. මෙන්න මේ contact කියන එක ඔයාලා touch කරන්න ඕන. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වම් අත පැත්තේ උඩම තියෙන ඉරි කැලි තුනක් ඒක ටච් කරන්න ඕනේ. ඉතින් ඒක ටච් කරාට පස්සේ එතන යටම තියෙනවා import කියලා. මෙන්න මේ import කියන එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාට බටන් එකක් එක select file කියලා එනවා. මෙන්න මේක ඔයාලා ටච් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට මතක ඇති ඔයාලගේ ෆෝන් එකට ඔයාලා අර contact file එක save කරා. මෙන්න මේ file එක ඔයාලා මෙතනින් select කරගෙන මෙතෙන්ට ඔයාලා import කරන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ file එක මෙතන import කරලා මෙතන යට ඒගොල්ලෝ message එකක් දෙනවා importing contacts file කියලා. ඉතින් ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ file එක මෙතෙන්ට import වෙනවා. හරි guys ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න අපේ import වෙන එක දැන් ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි import කරපු contact ටික ඔක්කොම ටික මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරි guys ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ෆෝන් එකේ තියෙන contact එක ඔයාලගේ Gmail එකට save කරගන්න. ඉතින් දැන් මම හිතනවා ඔයාලා දන්නවා දැන් ඔයගොල්ලෝ අලුත් ෆෝන් එකකට change වුණා නම් ඔයාලගේ contact එක ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ අලුත් ෆෝන් එකට add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා අපේ වීඩියෝ එක like කරලා comment කරලා share කරලා අපිට පොඩි support එකක් දෙන්න. ඉතින් යන්න කලින් තවත් දැන් මතක් කරනවා ඔයාලා දන්නවද ඔයාලගේ iPhone එකේ තියෙන දේවල් Android phone එකට ලේසියෙන්ම share කරගන්න විදිය. එහෙම නැත්නම් Android phone එකේ තියෙන file video photo වගේ දේවල් ඔයාලගේ iPhone එකට ලේසියෙන්ම share කරගන්න විදිය. ඉතින් ඒ දේ දන්නේ නැත්නම් මේ screen එකේ පේන වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න ඕන. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ සෙට් වෙන කට්ටියටම ජය වේවා.